සමගි ජන බලවේගයේ විසින් අධිකරණයේ ස්වාධීනත්වයත් අධිකරණයේ ස්වාධිපත්‍යයත් ආරක්ෂා කිරීම සඳහා අසං කිරීමට කටයුතු කරන මහජන පෙත්සමේ තුන්වෙනි අදියර අද දියුලුපිටිය නගරයේදී ක්‍රියාත්මක වෙනවා. අපි දියුලුපිටියේ ආසනයේ පළවෙනි අදියර පසුගිය ඉරිදා සවස් 3ට ආරම්භ කරා. දෙවෙනි දිනේ වශයෙන් ඊයේ මර්ධකහමුල නගරයේදී මේ මහජන පෙත්සමට අසන් ලබා ගැනීමට කටයුතු කරා. අති සාර්ථක ප්‍රතිචාරයක් ඒ වෙනුවටත් ලැබිලා තිබුණා. අද තුන්වෙනි දිනේ දියුලුපිටිය නගර මැදයේදී මේ සතිපොළ අභ්‍යාස අපි මහජන පෙත්සමේ තුන්වෙනි අදියර විදියට මහජනයා අතරට ගිහිල්ලා අසන් ලබා ගැනීමට කටයුතු කරා. අද රටේ ප්‍රශ්න එකක්වත් විසඳන්න කටයුතු කරන්නේ නැතුව ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය ස්ථාවර කරගන්න අපිට පේනවා අධිකරණයට අතපවන්න ගන්න තියෙන සෑම උත්සාහයක්ම ගන්න උත්සාහ කරනවායි කියලා. ඉතින් අධිකරණයේ විශ්‍රාම වයස සියලු පාර්ශ්ව වලින් නීතිඥ සංගමයෙන් එතකොට අධිකරණ විනිශ්චයකාර සංගමයෙන් ඇතුළු සියලුම පාර්ශ්ව වලින් පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සියලු දෙනාගේ විරෝධය එල්ලලා තියෙන කොටත් මේ කාර්යය ඉදිරියට ගෙනියන්න හදන්නේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනවට වඩා මාලිමා ආණ්ඩුවට තමන්ගේ බලය ස්ථාවර කර ගැනීම වැදගත් වෙන හින්දා ඉතින් අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් මේ මහජනයාගේ ඉල්ලීමට කන් දීලා කරුණා කරලා තමන් දුන්න පොරොන්දු ඉටු කරන්න දුන්න පොරොන්දු පැත්තක තියලා අධිකරණය ප්‍රතිසංස්කරණ පැත්තක තියලා තමන්ගේ බලය තහවුරු කරගන්න අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය අකුල ගන්න කියලා. මම සංකචන්දිම අබේවර්ධන දියුලුපිටිය ආසන සම සංවිධායක. ආණ්ඩුවට කරන්න දෙන්නේ මේ රට කරන්න දෙන්න අවුරුදු 5ක් අපි ආණ්ඩුවට බලය දීලා තියෙන අවුරුදු 5කට ඔව් ඒක කරන්නේ නැහැ හදන්නේ අයින් කරන්න ඒක අයින් කරන්න ඕනේ අවුරුදු 5ක් තියලා බලය දීලා තියෙනවා අපි අයින් කරනවා 5 කරන්නේ එච්චර නෑ ඔයා කියපු වචනෙට කිව්වේ එහෙම ඔයා කියන්න එපා අපි දුන්නේ මේකට කියලා නෑ අවුරුදු 5 කරන්නේ ඉන්න ඔයා ඒක ඒ විදිහට කතා කරන්න එපා අපි දුන්නේ මේකට අරකට අවුරුදු 5 කරන්නේ අවුරුදු 5 කරන්න හරි 6 කරන්න හරි එහෙම කතා කරන්න එපා